හරි ඊළඟේ මොකක්ද කියන්නේ? ඉඩ සහ පෙළියවුම් සමග ලේඛනයක් අනුලක්ෂණ 2048කින් සමන්විත වේ. සමතා බිටු භාවිතා කරමින් මෙම ලේඛනය ASCII වලින් ආකේතනය කිරීමට බිටු කොපමණ අවශ්‍ය වේද? හරිද? අපිට කේත ක්‍රම හම්බ වෙනවා ප්‍රධාන වශයෙන් 4ක්. BCD ASCII EBCD IC Unicode. මේ බිටු කීයක් තියෙනවද? මේකේ 4යි, මේකේ 7යි, මේකේ 8යි, මේකේ 16යි. එතකොට දැන් මේක කියන්නේ අනුලක්ෂණ 2048කින් සමන්විත එකක් ASCII වලින් ආකේතනය කරන්නනේ. එතකොට ASCII වල 7ක් තියෙනවා. 2048 එක 7ක්. දැන් මේක හරිද? බලන්න හොඳට කියවලා. මේකේ තියෙනවා සමතා බිටුද භාවිතා කරමින් කියලා. එතකොට සමතා බිටුවක් භාවිතා කරනවා කියන්නේ මේකේ තව එකක් වැඩි වෙන්න ඕනේ. එතකොට උත්තරේ නම් 4. මොකද්ද සමතා බිටුවක් කියන්නේ? සමතා බිටුවක් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඔත්තේ සමතාව සහ ඉරට්ටේ සමතාව. ඔත්තේ සමතාවේදී වෙන්නේ දැන් බිටු 8ක මොකක්ද කියන්නේ කේතයක්. හරිද? බිටු 8ක මේව එකක් අපි යවනකොට ඒ ඉරට්ටේ සමතාවේදී නම් වෙන්නේ එකේ ඒවා බෝලියන් වැලියු 1 කියන එකේ ඒවා ඉරට්ටේ ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒක ප්‍රශ්නයක් නැහැ ඒක යවන්න පුළුවන්. හරිද? සමතා බිටුව විදිහට බිඳුවක් දාලා එවුවෙන්න. නමුත් ඉරට්ටේ සමතාවේදී ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා නම් එකේ ඉලක්කම්. එතකොට වෙන්නේ එකේ ඉලක්කම් විතරම එකේ බිටු. හරිද? එකේ බිටු ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා නම් ඉරට්ටේ සමතාවේදී ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා නම් ඉස්සරහට අපි 1 කියලා දාලා තමයි සම්ප්‍රේෂණය කරන්නේ. ඒ වගේම තමයි ඔත්තේ සමතාවේදී වෙන්නේ එකේ බිටු ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා නම් ඉස්සරහට බිංදු දාලා සම්ප්‍රේෂණය කරන්න පුළුවන් අවුලක් නැහැ. නමුත් ඔත්තේ සමතාවේදී ඉරට්ටේ ප්‍රමාණයක් බිටු තිබ්බොත් එතකොට වෙන්නේ එතකොට අපි දාන ඉස්සරහට දාන බිට් එක එහෙම නැත්නම් සමතා බිටුව 1 වෙන්න ඕන. මොකද ඔත්තේ සමතාවේදී ඉරට්ටේ ප්‍රමාණයක් තියෙන්නේ. තව අපි එකේ බිටුවක් දැම්මොත් අපිට ඒක ඔත්තේ සමතාවට කරගන්න පුළුවන්. එතකොට වෙන්නේ ඒක නිවැරදිව සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. එතකොට ASCII වලින් නම් මෙතන 2048 වැඩි කිරීම 7යි. දැන් සමතා බිටුවක් සමග කියන නිසා 2048 වැඩි කිරීම 8. උත්තරේ අංක 4.